අයිබෝවන් කියලා පිළිගන්න අපගේ ෆාමිනිස් ලයිෆ් YouTube නාලිකාවට මම අද මේ වීඩියෝ එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ සාර්ථක වැටකොළු වගාවක් කරගන්නේ කොහොමද කියලා A to Z කියලා දෙනවා. ඒ නිසා දිගටම රැඳී සිටින්න අපත් සමග channel එක subscribe කරලා තියාගන්න. මුලින්ම කියන්න ඕනේ මේක පන්දලම් භෝගයක්නේ. ඒක නිසා මේ අපි වගා කරන්න ඉස්සෙල්ලා මේක හැවට පස්සේ මේ හාලා ඉවරලා පස පෙරවලා ගත්තට පස්සේ අපි මේ වලවල් මාක් කරලා මේ බීජ හිටවන්න ඉස්සෙල්ලා මේ පන්දලමක් හදා ගන්න ඕනේ. මේ හොඳ හයිය විදිහට මේ නැත්තම් මෙච්චර මේ බරට මෙහෙම යන්න පුළුවන් දැල් යන්න පුළුවන් විදිහට පන්දලම මේ හයියට සාර්ථකව තියෙන්න ඕනේ. ඒ නිසා පන්දලම මේ හදා ගන්න ඕනේ. අපි මේ පන්දලම හදාන්න භාවිතා කරලා තියෙන්නේ මේ වයර් එකක්, ටෙලිකොම් වයර් එකක්. මේ වයර් දැන් ලණු වගේක් දැම්මම මේ ලේන්නු කවනවා, කැඩිලා යනවා, දිරනවා, ඒ වගේ දේවල් වෙනවානේ. ඒ නිසා මේ ටෙලිකොම් වයර් එක පාවිච්චි කරලා තමයි මේ අපි පන්දලම හදන්න තියෙන්නේ. මේ ළඟ මෙහෙම කණු හිටවලා තියෙනවා. මේ සාර්ථක පන්දලමක් හදාගෙන අපි අර මාක් කරපු මේ වලවල් වල මම මුලින්ම කියලා දීලා තියෙනවා. මේ වෙන වීඩියෝ වල සඳහන් කරලා තියෙනවා මේ මූලික පොහොර යොදන විදිහ. මේක බීජ ඊටවන්න ඉස්සෙල්ලා දවස් 15කට විතර කලින් මේ පස පෙරලලා ඉවරලා අපි වලවල් මාක් කරලා ඒ වලවල් වලට මේ කුකුල් පොහොර මේ තීන්ත බකට් එකකින් භාගේ වගේ දාලා නැවත කලවම් කරලා තියෙනවා. තියලා ඊට පස්සේ බීජ හිටවන්න දවස් 3කට කලින් අපි මූලික පොහොර යොදනවා. මූලික පොහොර ගැන මම කලින් කිව්වනේ සඳහන් කරලා තියෙනවා කියලා. මූලික පොහොර මේක බලකට මේ ග්‍රෑම් 30 වගේ යොදනවා. මේ ගස් දෙකක් අතර මේ වලවල් දෙකක් අතර පරතරය මේ මීටරයක් වගේ තියෙන්න ඕනේ. මොකද මේක මේ කඳුළු දාලා මේ අර වැඩිලා එනකොට මේ පන්දලමට යනකොට මේ ඉඩ මදි වෙනවා. ඒ නිසා මෙහෙම මේ හොඳට වාතාශ්‍රය හිරු එළිය එහෙම ලැබෙන්න විදිහට මේ විදිහට පරතරය තියන්න ඕනේ. අඩි 3ක් මීටරයක් වගේ. මේක වලකට මේ පැල දෙකක් හිටවනවා. මේ ඇට දෙකක් බීජ ඇට දෙකක් හිටවනවා. හිටවලා මේ එහෙම ඊට වැඩි හිටවන්න ඊට වැඩි පැලවලා තිබ්බොත් එහෙම දාපු ඒවා ගලවලා අයින් කරනවා. මේකේ මේ අපි මේ මූලික පොහොර යොදලා දවස් 3කට පස්සේ හුඟක් වෙලාවට මේ පොයේ පහු වුණාට පස්සේ තමයි මේ හිටවන්න යොදාගන්නේ. මූලික පොහොර යොදලා දවස් 3කින් මේ බීජ හිටවනවා. මේ බීජ හිටවලා මේක සතියක් වගේ යද්දි මේ වතුර දාන්න ඕනේ. අනික මේක පොළොව ගැන කියද්දි හොඳට මේ වැලි මිශ්‍ර පසක් තියෙන්න ඕනේ, ලොම් පසක්. ඊට අමතරව මේ ජල වහනය හොඳට තියෙන්න ඕනේ. අර ජලය එකතු වෙන ඒ වගේ තැනක් වුණොත් එහෙම මේ මුල් කුණ වෙනවා, දිලීර හැදෙනවා. එතකොට මේ වගාව සාර්ථක එකක් වෙන්නේ නැහැ. ඒ නිසා ජල වහනය හොඳට තියෙන්න ඕනේ. සාර්ථක වැලි මිශ්‍ර ලොම් පසක් වෙන්න ඕනේ, කාබනික. මේ සරු පසක්. ඊට පස්සේ මේ බීජ හිටවල සතියක් විතර ගියාට පස්සේ මේව පැලවෙනවා. පැලවුනහම අපි දවස් 15කට විතර පස්සේ නැවත පොහොර යොදනවා. ඊට පස්සේ වැලට යන මේ පන්දලමට යනකම් මේ ගහ වැඩෙද්දි මේ තැන් වලින් මේ අතු දාලා තියෙන ඒවා කපලා දානවා. ඒ තියෙන්නේ කපනවා මෙහෙම මේ අර අනවශ්‍ය කොළ එහෙම අයින් කරනවා. මොකද මේකකොට තමයි සරුවට මේ පන්දලමට යන ඒවා හැදෙන්නේ. මේ ඒ විදිහට අය කොළ කපලා අයින් කරනවා. ඊට පස්සේ මේ පන්දලමට මේක ගියාට පස්සේ මේ පන්දලම උඩ මේ විදිහට පැතිරිලා යනවා. ඔයගලන්ට පේනවා ඇති සාමාන්‍යයෙන් මාස දෙකක් විතර වගේ වෙද්දි දවස් 60ක් වගේ වෙද්දි මේ වගේ අස්සම් වෙලන්න පටන් ගන්න පුළුවන්. මේ මාස එකමාර වෙච්ච වෙලේ ඉඳන් මේ වගේ මල් පිපෙන්න ගන්නවා. නැවත අර දවස් 15කින් පොහොර යොදලා ආයෙ මාසෙකින් පොහොර යොදනවා. මාසෙකින් පොහොර යොදද්දී අර යාරමිලා ටාගට් වගේ පොහොර එකක් යොදපුවාම හොඳට මේ අස්සන්න මේ කරල් මල් හැදෙනවා. තව කියන්න ඕනේ මේ අපි මේ හැදිලා තියෙන කරල් වලට මේ බෙහෙත් ගහන්නේ නැහැ. මේ
මේ කියන්නේ මේ විදිහට කවර දානවා හැම පොලිතින් කවර මේ ඔයගොල්ලන්ට පේන විදිහට මේ හැම කරල් වලටම පොලිතින් කවර දානවා. මොකද මේ පළතුරු මැස්ස විදිනවා මේකට. එතකොට මේ පළතුරු මැස්සගෙන් ආරක්ෂා කරගන්න මේ කවර යොදන්නේ. අපි මේ වගේ භෝග වගාවක් කරද්දී පළතුරු මැස්සගෙන් නොයෙකුත් කුමි සතුන්ගෙන් ආරක්ෂා කරගන්න නම් අර මුලින්ම මේ වගේ නෙට් එකක් ගහනවා. මේ කුමි ප්‍රතිරෝධක දැල කියලා තමයි මේකට කියන්නේ. අඩි 10ක් විතර වගේ උසයි. මේ වගේ වටේම දැලක් ගහලා තිබ්බහම අර කුමි සතුන්ගෙන් වෙන හානිය මේ අවම කරගන්න පුළුවන්. අනික මේ වගේ කවර දාලා ඒ හානිය අවම කරගන්න පුළුවන්. තව කුමි සතු පාලනය කරගන්න පුළුවන්. අර මේ හෝමෝන් උගුලක් මේ ෆෙරමෝන් දාපු උගුලක් අටවන්න පුළුවන්. ඊට අමතරව තව පුළුවන් අපිට මේ අර මේ කහපාට ඉතිරෙදි කෑලි තැන් තැන් වල එල්ලලා මේ ඒවට මේ ග්‍රීස් ගාලා මේ එල්ලලා තියන්න. එතකොට අර මේ කුමි සතු ඉන්න ඒවා ඒ වගේ ඇලෙනවා. ඉන්න කුමි සතු ඒ වගේ ඇලෙනවා. ඒ වගේ දේවල් කරලා මේ කුමි පාලනය කරගන්න පුළුවන්. සාමාන්‍ය මාස දෙක වෙද්දි මේ වගේ අස්සනු නෙලන්න පුළුවන්. ඔයගලනුත් මේ වගේ වගාවක් මේ කරන්න උත්සාහ කරලා බලන්න. ගොඩක් වෙලාවට මේ ඕනෑම ප්‍රදේශයක මේ වැටකොළු වගා කරන්න පුළුවන්. මේ කියන්නේ ගොඩක් තෙත් කලාපයේම මේ කියන්නේ ඔය නුවර එළිය ඒ පැතිවලට නෙමෙයි මම කියන්නේ පහත රට තෙත් කලාපය, වියලි කලාපය වගේ ප්‍රදේශවල මේක හොඳට සාර්ථකව වගා කරන්න පුළුවන්. ඕගොල්ලන් උත්සාහ කරලා බලන්න. හොඳ ආදායමක් ගන්න පුළුවන්. වැටකොළු වලට හොඳ මිලක් යනවා. අපත් සමග රැඳී සිටියට ඕගොල්ලන්ට බොහොමත්ම ස්තුතියි. තවත් වීඩියෝ එකකින් හම්බ වෙනතුරු ඔබ සැමට සුබ දවසක්.